ඉතින් අපි අද කතා කරමු කමක්ස් KTX 150 එක ගැන. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා 250 රේන්ජ් එකේ කමක්ස් and නිකෝඩ් බයික්ස් ගැන. ඒකේ හොඳ ඩිස්කෂන්ස් ටිකක් අපි දැක්ක කමෙන්ට් සෙක්ෂන් එකේ. ඉතින් ගොඩ දෙනෙක්ගේ අවධානයට ලක් වෙච්ච බයික් එකක් තමයි මේ KTX 150 කියන්නේ. මොකද ලක්ෂ 910 රේන්ජ් එකේ දැනට ගන්න තියෙන ඔප්ෂන් අතර මේ ටයිප් එකෙන් තියෙන එකම ඔප්ෂන් එක. ඉතින් ට්‍රේල් බයික් එකකට ආස කෙනෙක්ට හොඳ ඔප්ෂන් එකක්. ඒක නිසා ගොඩ දෙනෙක් විස්තර හොයනවා. ඉතින් අපි අද කතා කරමු ඒක ගැන. ඉතින් අපි කලින් වීඩියෝ එකේ කතා කරා මේ කමක්ස් කම්පැනි එක ගැන. ඒකේ හිස්ටරි එක කොහොමද 2001 රෙජිස්ට්‍රේෂන් පටන් අරගෙන ඒගොල්ලෝ මේ බයික් මැනුෆැක්චරින් ප්‍රොසෙස් එකත් ඒක හිටියේ කොහොමද කියන එක. ඉතින් කෙලින්ම අද යන් මේගොල්ලන්ගේ ඔරිජිනල් ඒ කියන්නේ කමක්ස් කම්පැනි එකේ මේ බයික් එක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ G-Loc 2016 Dual Sport කියලා. මේකේ යාලා මෙන්ෂන් කරලා තියෙනවා 150 200 250cc රේන්ජස් වලින් බයික් එක පර්චේස් කරන්න පුළුවන් කියලා. බලමු මේ බයික් එකත් හරි කලින් වගේම තමයි මේ බයික් එකත් ඉතින් not for retail sales මේක තියෙන්නේ wholesale ගන්න අයට තමයි. ඒ කියන්නේ බයික් ලොට් එකක් එකපාරක් ගන්න කෙනෙක්ට මේක ගන්න පුළුවන් එයාලා කස්ටමයිසේෂන්ස් එක්ක. ඒ කියන්නේ මෙයාලට ඕන වෙන කස්ටම් බ්‍රෑන්ඩින්ග්ස්, එතකොට අපි හිතමු මේ ඉක්විප්මන්ට්ස් මොනවා හරි එයාලට චේන්ජ් කරගන්න ඕනේ, ලයිට්ස් හරි මොනවා හරි කලර්ස් හරි ඒ දේවල් කස්ටමයිස් කරලා මේ ගන්න කෙනෙක්ට හෝල්සේල් ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ අපි දකින මෙන්න මේ KTX 150 කියන බයික් එකත් ඒ විදිහට ආව එකක් තමයි. එතකොට මේ තියෙන්නේ G-Loc 2016 කියන බයික් එකේ ශ්‍රී ලංකන් version එක කියලා කිව්වොත් හරි. ඉතින් මේකේ ස්පෙસિෆිකේෂන්ස් ගැන කතා කරොත් මේකට එන්නේ ලංකාවේ අපිට තියෙන්නේ 150cc version එක. ජෙනරල් ස්පෙસિෆිකේෂන්ස් මේ බලන්න පුළුවන් ඔයාලට. අනිත් ස්පෙસિෆිකේෂන්ස් ගැන ලොකුවට කතා කරන්නේ නැහැ මේකෙදි. මොකද මේවා ජෙනරල් හැමෝම දන්නවා. දැන් ෆ්‍රන්ට් වීල් එක 19 inch, එතකොට rear wheel එක 17 inch. සාමාන්‍ය මේ බයික්ස් එන්නේ ඒ විදිහට. ඉතින් upside down USD forks තමයි මේක එන්නේ. එතකොට පිටිපස්සට අපි දන්න මොනොෂොක් එකක් එනවා. ඉතින් මේවා unbranded ගොඩක් දුරට කියන්නේ Japanese technologies එක්ක යනවා කියලා. ඒක නිසා අපි normally ඒ parts ගැන මේ පාර කතා නොකරමු. ඇත්තටම මේකේ colors range ගොඩක් තියෙනවා. ඒකත් කියන්න ඕන දෙයක්. ඉතින් color range එක කෙනෙක්ට පාට කන්සිඩර් කරන්න ඕනේ පොයින්ට් එකක් නම් පර්චේසින් එකක් කරද්දී ඒක හොඳයි. හැබැයි මම දකින විදිහට කලර් එකක් කියන්නේ ඇත්තටම එච්චර ඩිසිෂන් එකක් ගන්න තරම් ඩිසිෂන් එකකට ඉම්පැක්ට් එකක් වෙන දෙයක් නෙමෙයි. මේ වගේ කලර්ස් ගොඩාක් තියෙන එකෙන් එක එලාකට තව අවස්ථාවක් එනවා මේ කවුලින්ස් එහෙම ඔයාලට ආයි රිප්ලේස් කරන්න වුණොත් එහෙම සමහරක් විට ඔයා ගත්ත කලර් එක එච්චර ලංකාවේ ජනප්‍රිය කලර් එකක් නොවුනොත් ඔයාලට ඒ පාර්ට් එක හොයාගන්න ටිකක් අමාරු කාලයක් යනවා. ඉතින් ඒක ඔක තමයි ඉතින් ඔය කලර්ස් ගොඩාක් ආවම තියෙන එක ඉෂුව එක. ඒ හැරෙන්න වෙන නම් ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඉතින් මේක එන්ජින් එක ගැන කතා කරොත් මේක එන්නේ මෙන්න මේ එන්ජින් මොඩල් එක කොමන් නේම් එක කියන්නේ CG150 එන්ජින් එක. ඉතින් මේකේ පවර් එක 0.5 කිලෝවොට්. මේක roughly 13 වගේ bhp පවර් එකක් තියෙන්නේ. එතකොට ටෝක් එක 10 නිව්ටන් මීටර්. ඒක ඇත්තටම කම්පෙයාර් කරොත් ලංකාවේ දැනට තියෙන 150 බයික් එකක් එක්ක ටිකක් අඩු ඇත්තට. මොකද ටෝක් එක පවර් එක මීට වඩා වැඩි ගොඩක් ලංකාවේ දැනට 150 රේන්ජ් එකේ තියෙන බයික්ස් වල. සාමාන්‍යයෙන් ලංකාවේ අපි ගත්තොත් ඩිස්කවර් වගේ බයික්, බජාජ් ඩිස්කවර් 125, එතකොට TVS එකේ එන 125 බයික්ස් ඒ වගේ ගත්තොත් ඒවා මේ කියන සිමිලර් පවර් ඇන්ඩ් ටෝක් රේෂියෝස් තියෙනවා. ඒකත් එක්ක කම්පෙයාර් කරද්දී මේක ටිකක් අන්ඩර් පවර් එන්ජින් එකක්. හැබැයි මේ CG150 කියන එන්ජින් එක. ඒක ගැන කියනවා නම් මේක චීනයේ ගොඩක් ජනප්‍රිය රිලයබල් කියලා පිළිගත්ත. අපි කලින් කතා කරා වගේ 250cc එන්ජින් වල වගේම මේකත් ඒ විදිහටම ලොකු පිළිගැනීමක් තියෙන එන්ජින් එකක්. මොකද මේක එන්නේ ජැපනීස් බයික් එකක එන්ජින් එකක ක්ලෝන් එකක් විදියට. මේක ඉතින් 150cc මේකේ බෝයර් ඇන්ඩ් ස්ට්‍රෝක් මේ විදියට තමයි දීලා තියෙන්නේ. normal specifications තමයි තියෙන්නේ. 5 speed gear box එකක් තියෙන්නේ. normally wet multiplate clutch එකක් තියෙනවා. gear එක constant mesh. ඔය ටික තමයි එතකොට තියෙන්නේ. මේක ඇත්තටම කිව්වොත් මේ highly compressed engine එකක් නෙමෙයි. මේක ඇවිල්ලා ගොඩක් focus වෙලා තියෙන්නේ ටිකක් larger stroke එකක් එක්ක. එතකොට පොඩ්ඩක් අපි කියන්නේ low end torque එක වැඩිපුර දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා RPM එක 2000 3000 රේන්ජ් එකේ. කියන්නේ අපි ඉනිෂියලි රේස් කරන් පටන් ගන්න ස්ටේජ් එකේදී ටිකක් හොඳ කම්පැරටිව්ලි හොඳ ටෝක් එකක් හම්බ වෙනවා මේ 150 බයික්ස් එක බැලුවම.
ඉතින් ඒක ගොඩක් වෙලාවට ඕෆ් රෝඩ් කරන අයට එතකොට අපි හිතමු ඔය කඳු තියෙන පාරවල් වල වගේ යන ඇත්තට මේ වගේ පාරවල් වලදී මේක ගොඩක් අපිට යූස්ෆුල් ෆීචර් එකක්. මොකද සාමාන්‍යයෙන් අපි දන්නවා 125 බයික් එකක්. ඒ වගේ තැනක අදින්න ගියාම හරි අමාරුවෙන් තමයි කන්දක් එකපාරට අදින්නේ. අපිට අර රේස් එකේම ටිකක් දුර ආවත් එකපාරේ කන්ද නගින්න පුළුවන්. එහෙම නෙමෙයි මේවා ටිකක් ලෝ එන්ඩ් ටෝක් එක වැඩි. ඉතින් මේ එන්ජින් එක හදලා තියෙන්නේ පොඩ්ඩක් ලෝ එන්ඩ් ටෝක් එකට බර කරලා. මොකද මේක අපි දන්නවා ඩුවල් ස්පෝර්ට් බයික් එකක් විදිහට එන්නේ. ඉතින් ටාගට් කරලා තියෙන්නේ ලෝ එන්ඩ් ටෝක් එකක් එක්ක හොඳ දාලා පර්පස් එකට ගන්න පුළුවන් වෙන විදිහේ බයික් එකක්. ඉතින් මම මේ නම අරගෙන සර්ච් කරනවා. ඉතින් අලිබබා එකේ. එතකොට ඔයාලට පේනවා මේ තියෙන එන්ජින් ඔප්ෂන්ස්. ඉතින් මේක තමයි මේ සොන්ෂන් ලගේ 150cc මෙන්න එන්ජින් කෝඩ් එක මේකෙන් තමයි එන්නේ. ඉතින් මේක CG150 කියලා ගොඩක් පොපියුලර් එන්ජින් එකක්. මේක ඇත්තටම කොස්ට් වෙන්නේ මෙන්න මේ වගේ 70000 වගේ ප්‍රයිස් එකක්. ඉතින් මේ එන්ජින් එකේ යා කූල්ඩ් ලික්විඩ් කූල් නෙමෙයි. එතකොට අපි කතා කරා වගේ ටිකක් හොඳ ලෝ එන්ඩ් ටෝක් එකක් තියෙන. හැබැයි හොඳ කම්පැරටිව්ලි අර අපි කියන්නේ අනිත් ඒවත් එක්ක ලොකු තරගයක් දෙන්න පුළුවන් තරම් පවර් එකක් ටෝක් එකක් තියෙන එන්ජින් එකක් නෙමෙයි. හැබැයි රිලයබල් එන්ජින් එකක්. මේක ඩිසයින් වෙන්නේ ඇත්තටම ජපනීස් එන්ජින් එකක් තියෙනවා CG150. ඒකේ ක්ලෝන් එකක් විදිහට. CG150 කියලා යාලා බ්‍රෑන්ඩ් කරන්නෙත් නැහැ. මේක මේ එන්ජින් කෝඩ් එකෙන් තමයි යාලා බ්‍රෑන්ඩ් කරන්නෙත්. මේකේ එන්නේ අර ජපනීස් එන්ජින් එකෙන්. මට විස්තර හොයාගෙන ඇති තාම හම්බෙච්ච දෙයක් තමයි මේක හද ඩෙවලොප් කරලා තියෙන අතරම ජපානයේ Honda කම්පැනි එකේ. ඉතින් මේ තියෙන Honda GN1 CG150 sorry CG150 කියන එන්ජින් එක මේ තියෙන්නේ. ඉතින් ඒක යාලා පාවිච්චි කරලා තියෙන යාලාගේ 150 බයික්ස් ගොඩකට. ඉතින් මේ එන්ජින් එක ඊට පස්සේ සොන්ෂන්ලා ඩෙවලොප් කරලා තියෙන ක්ලෝන් එකක් විදිහට ඒ වගේම අර Honda ලාගේ තිබ්බ ටෙක්නොලොජි එක යූස් කරලා මේක ඩෙවලොප් කරලා තියෙන මේ එන්ජින් එකේ පොඩි වෙනසක් තියෙනවා. මේකේ normal එන්ජින් එක වගේ අපි දන්නවා ටයිමින් චේන් එක. ටයිමින් චේන් එකක් මේකේ එන්නේ නැහැ. ඒක එන්ජින් එකේ ඩියුරබිලිටි එක පැත්තට හොඳයි. හැබැයි එන්ජින් එකේ ভাইබ්‍රේෂන්ස් පැත්තෙන් ගොඩක් ඒක අවාසිදායකයි. මේ එන්ජින් එක ටිකක් ভাইබ්‍රේෂන් වැඩි එන්ජින් එකක්. හැබැයි ඩියුරබිලිටි එක පැත්තට ගියාම ඒක සෑහෙන්න දුරට කාලයක් පවතිනවා. මොකද එන්ජින් එක නිතර රිපෙයාර් කරන්න, ටයිමින් චේන් ඇඩ්ජස්ට් කරන්න වගේ රිප්ලේස්මන්ට් කරන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හරියටම බලමු මොන වගේ බයික්ස් වලද මේ එන්ජින් එක ආවේ. ඉතින් ලෝකේ ටිකක් ප්‍රසිද්ධ වෙච්ච බයික්ස් දෙකක් තමයි මේ CG150 කියන්නේ. මේක හැවිල්ලා අතරම පාකිස්තාන් වල තමයි ගොඩක් පොපියුලර්. මොකද මේක ඇට්ලස් Honda කියන පාකිස්තාන් කම්පැනි එකත් එක්ක තමයි කම්බයින් වෙලා මේක යන්නේ. මේ එන්ජින් එක ඩෙවලොප් වෙන්නේ ජපනීස් ඩිසයිනර්ස් ළඟින්. හැබැයි බයික් එක ඇත්තටම මැනුෆැක්චර් වෙන්නේ මේ කියන CG150 Honda බයික් එක මැනුෆැක්චර් වෙන්නේ පාකිස්තාන් වල. මේ තියෙන අනිත් එක Honda CB150F. මේ බයික්ස් දෙක පාකිස්තානයේදී ගොඩක් ප්‍රසිද්ධ වුණාට මේක ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙච්ච බයික් එකක්. හැමෝම දන්නවා Honda කිව්වොත් ඉතින් මොනවාගේ රිලයබිලිටි එකක්ද තියෙන්නේ කියලා. ඉතින් බයික්ස් ලෝකේ සුපිරිම එන්ජින්ස් ඉතින් මෙච්චර කාලයකට ඩියුරබල් එන්ජින්ස් හදලා තියෙන්නේ Honda තමයි. මේ එන්ජින් එකේ කොපි එකක් විදියට සොන්ෂන්ලා මෙන්න මේ කියන එන්ජින් එක ඩෙවලොප් කරලා තියෙනවා. අපි දන්න G-Lock එහෙම නැත්නම් Kamax KDX 150 එකට ඉක්විප් වෙන්නේ මේ එන්ජින් එක. මේ එන්ජින් එකත් අපි කලින් කතා කරා වගේම ඔයාට ඕනේ නම් එන්ජින් එක පිටින්ම මේ වගේ අලිබබා වගේ චයිනීස් එක්ස්පෝර්ටර් කෙනෙක්ගෙන් ඔයාට සර්ච් කරලා උනත් ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාට එන්ජින් වල පාර්ට්ස් මොනවා හරි ගන්න ඕනේ කියලා හිතන්න මේ පාර්ට්ස් ඕන තරම් චයිනා වල තියෙනවා. මොකද මේක ඒගොල්ලන් ඉන්ක්විප් කරපු එක බයික් එක KTX එක තමයි. තව මේ වගේ බයික්ස් ගොඩක් තියෙනවා චයිනා වල. මොකද අර එන්ජින් එකේ තියෙන රිලයබිලිටි එකයි ඒ දේවල් එක එක ටයිප් එකේ බයික්ස් මේ වෙද්දි හදලා තියෙනවා. ගොඩක් වෙලාවට මේ බයික් පාවිච්චි කරනවා කියලා කියනවා මේ රෙට්‍රෝ ටයිප් එකේ අපි දන්න ඔය මේ බයික්ස් වලට පවා මගෙන් යමහා එක නෙමෙයි ක්ලෝන් බයික්ස් වලට මේගොල්ලෝ මේ එන්ජින් එක යූස් කරනවා. මොකද මේකේ අර ඩීප් එක්සෝස්ට් එකක් තියෙනවා. ටිකක් අර රෙට්‍රෝ ටයිප් එකේ එක්සෝස්ට් එකක් තියෙන හින්දා ඉතින් ඒක හොඳට මැච් වෙනවා මේ වගේ ඩිසයින් එකකට. ඊළඟට තව කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඉතින් මේ ප්‍රයිස් එකට මේක වටිනවද කියන එක. ඇත්තටම මේ ලංකාවේ බයික්ස් වල ප්‍රයිසින් ගැන පොඩි අවුලක් තියෙනවා. ගොඩ දෙනෙක් අතරේ මිස් අන්ඩර්ස්ටෑන්ඩින් නැති වෙන මට තේරුණා.
ලංකාවේ තරම් ප්‍රයිසින් හැදෙන්නේ ටැක්ස් එකත් එක්ක. ලංකාවේ ටැක්ස් එක කැල්කියුලේට් වෙන්නේ ටැක්ස් එකෙන් පාර්ට් එකක් කැල්කියුලේට් වෙනවා එන්ජින් එකේ CC ගන්න බේස් වෙලා. ඊළඟට ඔයාට බයික් එකකට කොස්ට් වෙන අපි කියන්නේ CIF වැලියු එක. ඒ කියන්නේ ලංකාවේ වරාය දක්වා ගේන්න යන වියදමට වෙනම ටැක්ස් එකක් චාර්ජ් වෙනවා. ඉතින් ওই ටැක්සස් ඔක්කොම එකතු වුනහම තමයි ෆයිනල් ප්‍රයිස් එකක් සාමාන්‍යයෙන් හැදෙන්නේ. අපි තව වීඩියෝ එකකින් ඒ ගැන කතා කරමු. මම මේකට ලින්ක් කරලා තියන්නම් ඒ වීඩියෝ එකත් ඔයාලට බලන්න කොහොමද ලංකාවේ ටැක්සස් මේ බයික්ස් වලට හැදෙන්නේ කියලා. මොකද මේ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරොත් දිග වැඩි වෙයි කියලා මට හිතෙනවා. ඉතින් කලින් වීඩියෝ එකේ වගේම මේකෙත් මට ඔයාලට පෙන්වන්න පුළුවන් මේ එන්ජින් එක යූස් කරලා ලෝකේ දැනට තියෙන වෙන බයික්ස් මොනවද කියලා. මේන්ලි මේ KTX Global ලියනවා මේ KTX G-Loc 150 කියන එක. එතකොට KTX ලාගේම තියෙන Pistol 150 එතකොට SACG 150 කියලා මොඩල් එකක් යනවා. ෆන්ක්ෂන් ලාගේ මෙන්න මේ මොඩල් එක ටිකක් 150R. මේව හැබැයි ඩුවල් ස්පෝර්ට් නෙමෙයි නෝමල් අපි කියන ස්ට්‍රීට් ෆයිටර් ලුක් එකට එන බයික්ස්. එතකොට ඊට අමතරව මේ X-Pro Z1 ඉටාලිකා කියන බ්‍රෑන්ඩ්ස් වලත් මේ බයික් එන්ජින් එක යූස් කරලා හදපු බයික්ස් අපිට දකින්න පුළුවන්. ඉතින් මම ඔයාලට එක්සැම්පල් එකක් විදියට මේක සර්ච් කරලා බලමු. ඉතින් මේ තියෙන්නේ ඔය එන්ජින් එකම යූස් කරලා මැනුෆැක්චර් කරපු 150 බයික් එකක්. ඔයාලට අවශ්‍ය නම් මේ බයික්ස් වල රිවිවුත් සර්ච් කරලා බලන්න පුළුවන්. Songshen 150R. ඊට අමතරව අපි ඩර්ට්ස් බයික් ටයිප් නැත්නම් ඔෆ් රෝඩ් ඩුවල් ස්පෝර්ට් ටයිප් එකේ බයික්ස් ගැන ගත්තොත් කලින් මම ඔයාලට කිව්වා මේ X-Pro කියලා USA කම්පැනි එක ගැන. මේක USA වල සෙල් වෙනවා 150cc fast speed බයික් එකක් විතර. මේකේ 4 speed manual transmission. ඒ කියන්නේ ගිය 4 බයික් එකක් තියෙනවා. මේක වෙනස්. මේක අපේ කියන similar engine එකම තමයි යූස් කරන්න යාලා. මේ දින engine specifications ඔයාලට බලා ගන්න පුළුවන්. similar ගොඩක් කලාට මේ බයික්ස් ගැන නම් reviews එහෙම YouTube එකේ තියෙනවා. ඉතින් මේවා මේ USA වල වුණත් බජට් බයික්ස් විදියට යාලා ඔය ඒගොල්ලෝ හොබි එකක් විදියට වගේ ඔෆ් රෝඩ් කරන අය යූස් කරන බයික් තමයි මේවා. ඊට අමතරව Z1 S150 කියලා මෙන්න මේ බයික් එකත් අපිට බලා ගන්න පුළුවන්. මේ සේම් එන්ජින් එකත් එක්ක එන්නේ Songshen ලාගේමයි. ඔයාලට ඒකත් සර්ච් කරලා බලුවොත් හොයාගන්න පුළුවන් මේ එන්ජින් එක. ඊට පස්සේ මේ Red Italika කියන බයික් එක. මේ බයික් එක Red Italika කියන රෙඩ් කියන සමහරට මේකේ කලර් එක හින්දා දන්න. මේ බයික් එකට යූස් වෙන්නේ මේ එන්ජින් එකමයි. කලින් ගියෝගේ අපිට ගොඩක් සිමිලර් බයික්ස් අනිත් රටවල බලා ගන්න බෑ. මට හිතෙන විදිහට 150 කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක්ම අන්ඩර් පවර්ඩ් එන්ජින් එකක් නිසා ඔෆ් රෝඩ් වලට ගොඩ දෙනෙක් යූස් කරන්නේ නැහැ. මොකද අනිත් කන්ට්‍රීස් වල සාමාන්‍යයෙන් 250cc බයික් එකක් කියන්නේ ලොකු දෙයක් නෙවෙයි නිසා ඒ රටවල් වල ගොඩක් කලාට 250cc වලින් above තමයි ඉතින් යූස් කරන්නේ. ඔයාලට තව ඇඩිෂනල් මොනවා හරි දැනගන්න ඕන නම් මේ බයික්ස් ගැන රිවිව්ස් වලින් ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් කලින් වගේ මම හිතන්නේ මේ බයික් එක ගැන ඉන්ට්‍රස්ටිං ගොඩක් දේවල් ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. මේක මගේ රිසර්ච් එකකින් මම ඔයාත් දේවල් ඒ වගේම ඉන්ටර්නෙට් එකේ තියෙන ඉන්ෆර්මේෂන් වලින්. ඉතින් ඔයාලා මීට වඩා දේවල් දන්නවා නම් හරි හොයාගත්ත දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. අපිට එතකොට අනිත් අයත් එක්ක ඒක ෂෙයා කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා මොනවා හරි මගේ කියපු දේවල් වල වැරද්දක් තියෙනවා නම් ඒවත් මෙන්ෂන් කරන්න. අපිට එතකොට ඉස්සරහ වීඩියෝස් වලදී හරි කරෙක්ට් කරන්න පුළුවන්. මේ වීඩියෝස් වලට ඉන්ට්‍රස්ටිං නම් ඔයාලා කියන්න බලන්න ඊළඟට මොන වගේ බයික්ස් ගැනද අපි කතා කරන්න ඕනේ. මම අතර මේන්ලි ફોකස් කරන්නේ නැහැ ඔන් රෝඩ් රිවිව්ස් අත් ස්පෙસિෆිකේෂන්ස් ගැන ලොකුවට කියන්න. මම මේ වගේ ටිකක් රිසර්ච් එකක් කරලා ඉන්ෆර්මේෂන් හොයාගත්ත දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහටත්. ඉතින් අපි එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු.